අපි ලංකාවට ගියා. ඉතින් අපි ඒකයි මට ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. මාස 3ක් විතර ගියා මට ඇවිල්ලත්. මගේ වැඩ ඔක්කොම ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් අපි ලංකාවට ගියාම අනිවාර්යෙන් කතරගම යනවා. ඉතින් කතරගමට ගිය වෙලාවේ මේ පාර අපි මේ හෝටලේ බුක් කරා. මේකට කියන්නේ කලින් නම් චන්ද්‍රිකා හෝටල් එක කියලා තමයි කියන්නේ. දැන් මේකේ නම චාර්යා හෝටල්. හැබැයි ගොඩක් හොඳයි සර්විස් එක. එතකොට වටපිටාව හැමදේම වගේ හරි ලස්සනයි, පිරිසිදුයි. ඉතින් හරි නැචරල් ස්වභාවික පරිසරයක් තියෙන්නේ. දකිද්දි ඇස් දෙකට ලස්සනයි. මේක මේ ස්විමින් පූල් එක එතන මේ ගොඩක් මං හිතන්නේ එදා ලොකු ගෲප් එකක් ඇවිල්ලා හිටිය. වෙන රටවල් වලින් යුරෝප් රටවල් වලින් මං හිතන්නේ ඇවිල්ලා හිටියා. අපි අම්මයි අපි ඔක්කොම ගියා. ඉතින් කතරගම මොකද මේ අපි ආසයි ගොඩක් දුරට මේ කතරගම ඇවිදින්න යන්න, වඳින්න යන්න. ඒක නිසා තමයි අපි ගියේ. ඉතින් මේ තමයි හෝටලේ. හැබැයි හොට් ස්ටෝන් මසාජ් ලස්සනට තිබ්බා, පිළිවෙලට තිබ්බා. මේ ඒකේ ගොඩක් විලාස් වගේ තමයි ගහලා තියෙන්නේ. කියන්නේ 4 bedrooms ඒ කියන්නේ sorry 4 bedrooms තමයි. ඒ කියන්නේ පල්ලෙහා rooms දෙකක් තියෙනවා, උඩ rooms දෙකක් තියෙනවා. ඒ වගේ එහෙම තමයි හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සන. දැන් අපි ඔක්කොම සතුටින් ඉතින් යනවා. මොකද ලංකාවට ගියාම යා ඉස්සලා ගිහිල්ලාම කාලේ අපිට ගොඩක් සතුටුයි. අර ලංකාව කියන එක අපිට අර වෙන ඇත්තට මේක ඒ හැංගීම අපිට ස්විට්සර්ලන්තේ නෙමෙයි, අපි හෙවන් එකක හිටියත් ඒ කියන්නේ දිව්‍ය ලෝකයක හිටියත් අපිට ඒක ගන්න බෑ. මොකද අපේ මිනිස්සු හරිම ෆ්‍රෙන්ඩ්ලි, හැමෝම hina වෙනවා, කතා කරනවා. ඉතින් ඒවත් එක්ක අපේ ජීවිතවලට මේ අර අපිට හිතෙනවා අර අපි ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නේ අපි කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර අපිට දේවල් තිබ්බත් අපිට අපේ රට තරම් වටින රටක් නැහැ. ඇත්තටම අපි අර හැමදේම අපිට බැලන්ස් කරගන්න ලංකාවේ අමාරු නිසා තමයි අපි ගොඩක් අය වෙන රටවල් වලට වෙලා ජීවත් වෙන්නේ. ඉතින් අපි තාසයි ලංකාවට, අපි ආදරේ ලංකාවට. නමුත් ඉතින් අපි ගියා දැන් මේ ට්‍රිප් එක. මම ඔයගලන්ට පෙන්නන්නම් අපි ගියපු තැන් ටික. ඉතින් අපි නාලා කරලා ඔක්කොම ගියා. අපි රැට කෑමට ඩිනර් එකට. ඉතින් අපිට වෙනම ප්ලේස් එකක් දුන්නා. අපි ෆැමිලි එකක් නිසා අපිට එතන VIP ට්‍රීට්මන්ට් එකක් හම්බුණා. ඉතින් මෙතන තමයි අපි කෑවේ. මොකද ගොඩක් පිරිසක් ඇවිල්ලා හිටියා. ගොඩක්ම ෆොරිනර්ස්ලා, ඒ කියන්නේ විදේශිකයෝ ගොඩක් ඇවිල්ලා හිටපු නිසා අපිට ඕන විදියට අපි එතන කෑවා. ඇත්තටම මේ තමයි එක කෑම වර්ග ගොඩක් තිබ්බා. මම ඔයගලන්ට පෙන්නන්නම් ඒකේ තියෙන වෙරයිටිස්. ඒ කියන්නේ කොහොමද තිබ්බේ කියලා. ඇත්තටම හොඳට තිබ්බ හැමදේම. ස්ටාර්ටර් එක, එතකොට ඊට පස්සේ ඔක්කොම සුප් එකක් තිබ්බා. මේ එක කෑම જાති මම පෙන්නන්නේ. මොකද මේ මමත් බඩගින්නේ හිටියේ ඒ වෙලාවේ. මොකද මට ඒක නිසා
පිළිවෙලකට මුල ඉඳන් දේවල් පෙන්වන්න බැරි වුණා. මේ තියෙන මං හිතන්නේ මේ රයිස් එක එක අහලා තිබ්බා මං හිතන්නේ ඒක මං නාසිගුරන් වගේ රයිස් එකක්. ඊට පස්සේ ඒක රයිස් ඔප්ෂන්ස් ගොඩක් තිබ්බා. බත් වර්ග ගොඩක් තිබ්බා. ඊට පස්සේ එක ජාති තින් ගොඩක් තිබ්බා. ඒ කියන්නේ ස්පයිසි ඒවත් තිබ්බා. ලංකාවේ වෙනම තිබ්බා මේ චිකන් එකක්. ඉතින් ඔය විදියට ගොඩක් තිබ්බා ඉතින් දේවල්. ඒ කියන්නේ මෙතන මේ වගේ ඔක්කොම මං හිතන්නේ මේ තියෙන චොප්සි එතකොට එක ඔප්ෂන්ස් තිබ්බා කැමති අයට කැමති විදියට කන්න. ඉතින් අපි බලමු කොහොමද කියලා තියෙන්නේ ඉස්සරහට කෑම. ඉතින් බලන්නකො මේ වගේ ඔක්කොම එක විදිහේ කෑම බීම තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් දකින්නකොට කටට කෙලවුනේ නැති අපිටත් ඒ වෙලාවේ බඩගිනි. ඒක නිසා අපිත් ඔක්කොම වගේ ගොඩක් ඒවා කෑවා. ඉතින් මේ ඩෙසර්ට් ඔප්ෂන් එකේදී ගොඩාක් ಜಾති තිබ්බා මේ කන්න. මේ ඉතින් මේ තියෙන්නේ කේක් වර්ග, වටලප්පන්, එතකොට ඒ වගේ ජෙලි වර්ග, එතකොට මූස් වර්ග, ඒ වගේ ගොඩක් ඒවා තිබ්බා. මේ ඔයගොල්ලන් පළතුරු තිබ්බා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් හැම හොටෙල් එකකම වගේ තියෙනවා වගේ ඔප්ෂන්ස් ගොඩක් තිබ්බා. ගුලාබ් ජාමුන් තිබ්බා. ඉතින් මේ තියෙන එක විදිහේ දේවල් ඉතින් කෑමක් තමයි ඉතින් තිබ්බේ. ඉතින් අපිත් ඔක්කොම රස වින්ද ඇත්තටම බුෆේ එකක් නේ ඉතින්. ඔක්කොම ಜಾති තිබ්බා. මේ තියෙන්නේ ඉතින් කේක් වර්ග, චොක්ලට්, මූස් වර්ග, එක චොක්ලට් වලින් හදපු එක විදිහේ ලස්සන ඩිසයින්ස් දාලා. හැබැයි මේ හොටෙල් එක ගොඩක් වර්ත්. මොකද අපිට අඳුරන කෙනෙක්ගේ මාර්ගයෙන් අපේ ඩිස්කවුන්ට් එකකුත් හම්බුණා මේකේ. සාමාන්‍යයෙන් මේක 30 ගාණක් වගේ තමයි වෙන්නේ one night එකකට 30,000 හරි 32,000 හරි වෙන්නේ. හැබැයි අපිට හම්බුනේ 28කට breakfast and dinner දෙකම අපිට හම්බුනේ. ඔව්. මොකද අපි දැන් ඩිනර් එක අරගෙන මේ වෙලාවේ ඊට පස්සේ අපි හෙට උදේට අපි යනවා මේ සෆාරි එක යාල. මේ යන්නේ යාල සෆාරි එක. ඉතින් මේක නම් කොන්ද කැඩෙන වැඩක් ඇත්තටම. මේක වර්ත් ගොඩක්. හැබැයි වයසක යද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. හේතුව මේක මාර විදියට ගැස්සෙනවා. හැබැයි රෙකමන්ඩ් කරනවා ඉතින් මේකේ අර අපිට අර එළියේ ඉන්න අපි අර කූඩු කරලා හදන සත්තු වගේ නෙවෙයි නැචරල් ස්වභාවිකව අපිට බලා ගන්න පුළුවන් සත්තු ගොඩක් ඉතින් හිටියා. ගොඩක් කියන්නේ ඉතින් ගොඩක්මත් නෙවෙයි. සාමාන්‍ය නිදහසේ ඉන්න සත්තු ප්‍රමාණයක් හිටියා. ඒ හැම දෙයකටම වඩා ඒක අර වෙනම එක්ස්පීරියන්ස් එකක් ඉතින්. ඒක අපිට යද්දී දකිද්දී අර යාල අර ඒකේ වෙනම එක්ස්පීරියන්ස් එකක් අපිට තිබ්බේ ඇත්තටම. දූවිලි ගොඩක් ඉතින් යනකොට ඔයගොල්ලෝ ඇත්තටම මේ පරිස්සමට යන්න ඕනේ. හේතුව තමයි මේකේ ගොඩාක් දූවිලි විසෙනවා. අනිත් එක මේකේ උඩ යන කියන්නේ ගොඩක් හයියෙන් යන්නේ මේ ජීප් එක. මාර හයියෙන් යන්නේ. ඉතින් මොකද සමහර අය කතා කරලා කියනවා මෙතන මෙහෙම සතෙක් ඉන්නවා මේ එන්න කියලා. එතකොට මේගොල්ලෝ ටක් ගාලා ආයෙ එතෙන්ට යන්න ඕනේ. ඒක නිසා ඉතා ඉක්මනින් යනවා. අපිට නම් ඇත්තටම මාර විදියට මේ වීඩියෝ කරා කියන්නේත් හරිම අමාරුයි. වීඩියෝ කරගන්නත් අපිට බෑ. ඒ තරම් හයියෙන් වේගින් මේක ගියා. කොන්දේ අමාරු හැදෙන තරම් ගියා. ඒ කියන්නේ මාරම ඉක්මනින් මේක යනවා. හරිම අමාරුයි. හැබැයි අපි දැක්කා සමහර සත්තු ගොඩක්ම අපි දැක්ක වලහව දැක්ක, කළු පාට වලහෙක්ව දැක්ක, බෙයා කෙනෙක්ව. ඊට අමතරව මේ අපි ගොඩක් කවුදර වලි කුකුලා කියන්නේ වලි කුකුලව දැක්කා. ඊට පස්සේ අලියොන්ව දැක්කා. ඊට අමතරව මොනරු දැක්කා. පොඩි කුරුල්ලෝ දැක්කා. ගොඩක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආවේනික සත්තුන් අපි දැක්කා. ඊට අමතරව වඳුරොත් දැක්කා. හාවෙක් මේ ඉන්නේ. හාවෙක් දැක්කා අපි. ඉතින් අර ඒවර ළමයිට ලොකු වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් හැබැයි ටිකක් ළමෙක් එක් කරගෙන යද්දී
ටිකක් ලොකු ළමෙක් වෙන්න ඕනේ. මොකද මේක ගැස්සි යන්නේ අඩුම ගානේ අවුරුදු 6කටවත් වැඩි වෙන්න ඕනේ. නැත්තම් අමාරුයි. හැබැයි අපේ දුවවත් අපි එක්කගෙන ගියා. එයා පොඩි වුණාට මොකද එයා වඩාගෙන ගිය නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පොඩිම කෙනෙක්ව අරගෙන යන එක එච්චර සුදුසු නෑ. මොකද දූවිලි වැඩි. එහෙම. ඉතින් මෙතන තමයි අපි කෑම කෑවේ. අපිට හොටෙල් එකෙන් බ්‍රේක්ෆාස්ට් එක පැක් කරලා දීලා තිබ්බා. ඉතින් එතන ලස්සනයි, අමුතුම ලස්සනක් තමයි තියෙන එතන මුහුද. ඇත්තටම දකිද්දි වෙනම එක්ස්පීරියන්ස් එකක් එතන. මේ මුහුද අමුතුම ලස්සනකට එතන හැදිලා තියෙන්නේ. අර මෙතෙන්ට මේ අපේ කැමරා එකට මේකට එච්චර පෙනුනේ නැති වුණාට අර එතන තියෙන ගල් පරෙත් එක්ක එතන අමුතුම සුන්දරත්වයක් තිබ්බා ඇත්තටම. ඉතින් තමයි ඉතින් මුහුදට කවුරුත් ආසයි. එතන ටිකක් ගැඹුරු මුහුදක් මම හිතන් තිබේ. ගොඩක් අය ඇවිල්ලා හිටියා. ගොඩක් ෆොරිනර්ස්ලා ඇවිල්ලා හිටියා. ලංකාවේ අය ඇවිල්ලා හිටියා. ඉතින් හැමෝම සතුටු වුණා මං හිතන්නේ. අපි යමුකෝ බලන්න ඉස්සරහට කොහොමද තව තියෙන්නේ කියලා. මොකද මේ අපි ලංකාවට මම පළවෙනි වතාවට තමයි මේ යාල සෆාරි එකට සහභාගී වුණේ. මේ ඉන්නේ බෙයා. මේ ඉන්නේ වලහ කළු වලහේ. එයා දිගින් දිගට ගියා. ඇත්තට මෙයාව හරියට පේන්නෙත් නැතුව ඉතින් ඔයගොල්ලන්ට. නමුත් අපිට කොටියෙක්ව නම් අපි දැක්කේ නෑ. හැබැයි මේ අලියවයි මේ වලහවයි දෙන්නව දකින්න අපිට පුළුවන් වුණා. අර මේ ඉන්නේ. හැබැයි අපිට කොටියව බලන්න නම් අපිට බැරි වුණා. මොකද ඉන්නවා කිව්වට අපිට හොයාගන්න බැරි වුණා. මේ ඉන්නේ මෙයා යනවා පව්. වතුරත් අඩුයිද කොහෙද? එයාටත් ඉතින් සත්තුත් ඉතින් මිනිස්සු වගේ උන්ටත් මහන්සි වෙනවා, බඩගිනිනවා. උනුත් ඉතින් ප්‍රදර්ශන භාණ්ඩ වගේ පව් කියලාත් වෙලාවකට හිතෙනවා ඇත්තටම. මේ ඉන්නේ හැමෝම මේ වලහ දිහා බලාගෙන තමයි හිටියේ ඉතින්. මේ මොකද මේ යනවා පව්. ඉතින් හොම තමයි ඇත්තටම අපේ ට්‍රිප් එක අපිට ඒ කියන්නේ ළමයි ආසයි මේ සත්තුන්ව බලන්න. ඒගොල්ලන්ට වෙනම එක්ස්පීරියන්ස් එකක් ඉඳලා ඒක ඇත්තටම ලොකු මේව එකක්. ඇත්තටම මෙන්න මේ වගේ කියන්නේ මේක පොඩ්ඩක් හිඳිලා නමුත් මේක දකිද්දී ඒ වගේ අමුතු සුන්දරත්වයක් අපිට ලංකාව අර තියෙන ඒ නිකන් මන් දන්නේ ඔයගලන්ට කොහොමද කියලා. මට නම් මතක් වෙනවා අර අපි බලපු පරණ කාලේ ඩ්‍රාමාස් මුවන් පැලැස්ස ඒ වගේ තිබ්බ විදිහ මට මතක් වෙනවා ඇත්තටම. මොකද හේතුව මේ මෑත කාලේදී ටීවී එකේ ඩ්‍රාමා එකක් විදිහට ගියා. මේ වගේ තැන් මං හිතන්නේ හදලා ඒ විදිහට කරා. ඉතින් මට අර ඒ වගේ ලස්සන දේවලුත් මතක් වෙනවා මෙහෙම යද්දී. ඉතින් ඇත්තටම හරිම දුෂ්කරයි නමුත් ලස්සනයි. අර ගොඩක්ම ප්‍රශ්න තියෙන්නේ දූවිල්ල, වතුර නැතිකම, ඒ වගේ දේවල් තමයි. ඉතින් අපි ඔහම අපේ සෆාරි එකත් අපි ඉවර කරලා ඊට පස්සේ අපි ගියා සීගිරියේ ඊළඟ දවසේ. කියන්නේ ඊට පස්සේ දවසක ගියප එකක් මේ පෙන්නන්නේ ඕක්‍රේ හොටලේ. ඒකත් කිබිස්සේ සීගිරියට ගියපු වෙලාව අපි ගියපු හොටෙල් එක තමයි මේ. ඒක ඕක්‍රේ හොටෙල් එක. ඒකත් ගොඩක් හොඳයි. ඒකෙත් අපිට බ්‍රේක්ෆාස්ට් ඇන්ඩ් ඩිනර් ඒකෙත් අපිට 35කට වගේ තමයි හම්බුනේ. ඉතින් මේ හොඳ පූල් එකක් තියෙනවා. ඉතින් හොඳට මේ ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් ළමයිනුත් එක්ක, පවුලත් එක්ක, ඔයගලන්ගේ ෆැමිලි එකත් එක්ක ගියා නම් ඔයගලන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම හිතන්නේ මීට වඩා අපිට ඔප්ෂන්ස් ඒ කියන්නේ වෙන හොටෙල්ස් උත් හොයාගන්න පුළුවන්. නමුත් මේ හොටෙල් එකත් ඇත්තටම ගොඩක් හොඳයි. එහෙ අපි ගියා සෆාරි එක මින්න ඒරියේ. මේ ඉන්නේ අපිත් එක්ක ගියපු අපේ කට්ටිය. ඒ වගේම මේ ගොඩාක් අපිට අලි බලන්න ළමයි ගොඩක් සතුටු වුණා. අලි ඇත්තුම් පැටව් ගොඩක් හිටියා. මේ ඉතින් එතන නම් ගොඩාක් හිටියා අලි මෙතන. හැබැයි මේ සෆාරිකට මාර විදියට ඒ කියන්නේ ගොඩාක් වෙන රටවල් වල මං හිතන්නේ ජිප් 100ක් වගේ මේකට ඇවිල්ලා හිටියා. මාර විදියට ඇත්තමයි ටුවරිසම් කියන්නේ ලංකාවට ලොකුම මේ වාසියක් ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ මාර විදියට ජිප් 100ක් විතර සුද්දෝ විදේශිකයෝ ඇවිල්ලා හිටියා. ඉතින් මේකෙදී නම් අපි ගොඩාක්ම බලාගත්තා. ගොඩාක් අලි රංචුවක් ඇවිල්ලා හිටියා. ඉතින් වැව පොඩ්ඩක් හිඳිලා තිබ්බා. නමුත් හැමෝම ගොඩක් අය YouTube channel කරන අය, ගොඩක් වෙන රටවල් වල එක රටවල් වල අය ඇවිල්ලා හිටියා. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මේක නම් අර යාල තරම්ම ත්‍රාසජනක එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. මොකද යාල තමයි ගොඩක්ම අපිට මේ
අමාරුනේ හේතුව මේ යාල ගියපු ජිප් වල උඩ ගියා. ඒ කියන්නේ ගොඩක්ම යනකොට අපි අමාරු වුණා. ඊට පස්සේ මේ ඊළඟ දවසේ අපි ගියා මේ සීගිරිය ටුවර් එකක් ගියා. අර ගමක ඒ කියන්නේ අපි අර ගොඩක් කාලෙකින් ඒ කියන්නේ ගොඩක් කාලෙකින් කියන්නේ අපි පොඩිම කාලේ අපි ගිහිල්ලා තියෙන උනාට ඊට පස්සේ අපි කරත් එක ගිහිල්ලා නැහනේ. ඉතින් අපි ඒ ළමයිට ඒකට අත්දැකීමක් ලබා දෙන්න අපේ රටේ තිබිච්ච ප්‍රවාහන ක්‍රම ඒ වගේ දේවල් ගැන ළමයට තාම ඒ ගැන අදහසක් නැති වුණත් ඒගොල්ලන්ට අපි පෙන්වන්න අවශ්‍යතාවයක් තිබ්බ නිසා අපි ඔක්කොම මෙහි අපේ නෑදෑයෝ අපි ඔක්කොම අපේ මේ ඔක්කොම කට්ටිය අපි ගියා මේකේ මේ කරත්තේ. ඉතින් ඒ කරත්තේ අපි වෙක් කරගෙන ගියපු ඒ මාමට ඒගොල්ලන්ටත් ස්තුතියි. ඇත්තටම ඒක අපිට ලොකු අත්දැකීමක් වුණා. එයා අපිට ගොඩක් උදව් කරා. මේ අපේ ළමයිටත් ගොඩක් ඒ කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එකේ අත්දැකීම් විඳ ගන්න දුන්නා. මොකද ඒගොල්ලන්ට ගොඩක් හම්බෙන්නේ නැහැ මේ වගේ අත්දැකීම්. ඒක නිසා. ඉතින් ඒක ඉතාම සුන්දර අත්දැකීමක්. ඒගොල්ලන්ට ඉතින් හරිම සතුටුයි. මේ වගේ අපි චාරිකාවක නිරත වෙච්ච එක ලංකාවට ගිහිල්ලා ඉතින් මෙහෙම අපි හිමින් යනවා වැවක් තියෙන එතෙන්ට තමයි අපි යන්නේ වැව තියෙන තැනට මේ ඒක වෙනම අත්දැකීමක් ඒක අපි ඕගොල්ලන්ට ලංකාවේ ඉන්න අයටත් ළමයින්ට ඒ වගේ අත්දැකීමක් පුළුවන් නම් ඇත්තටම මෙතෙන්ට යන්න පුළුවන්. ඒක මාරම සුන්දර අත්දැකීමක්. ඒ වගේම ඉතින් දැන් අපි ගියා. ගිහිල්ලා දැන් මේ වැව ගාවට තමයි අපි ගියේ. ඉතින් අපි මේ වැවේ ගියා ඔරු දෙකක් තුනක් වගේ අපේ කට්ටිය ගොඩක් හිටපු නිසා අපි ගියා. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒගොල්ලෝ අපිට මල් කඩලා දීලා ළමයින්ට. ඉතින් ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඒක අර හැමතිස්සෙම අපිට ගන්න හම්බෙන්නේ නැති අපේ අර ගැමි සුන්දරත්වය ඒ වගේම අපේ රට ගැන අපිට ආඩම්බරයක් හිතෙන මේ එකක්. මොකද හේතුව ඒ යනකොට අපිට සීගිරියත් පේනවා. ඒකත් එක්කම තමයි මේ වැව තියෙන්නේ. පේන මානේ කියන්නේ ඒකත් අපිට පේනවා. හරිම ලස්සනයි ඔය පේන්නේ සීගිරිය. ඉතින් හැබැයි අපි සීගිරි ගලට නම් අපි නැග්ගේ නැහැ. මේ ඉතින් මේ අපි නංගිලා ඔක්කොම එයාගේ මහත්තයා එයාගේ ළමයි ඒක ඔක්කොම එක්ක තමයි අපි ගියේ. නංගිලා දෙන්නම එක්ක යා මේ ලොකු දුව අපේ ලියානා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම එක්ක ගියේ. මේ තමයි අපේ සෙලීනා. එතකොට මාගරට් ඒගොල්ලෝ ඔක්කොම එක්ක ගියා. අනීකා යා ලොකු නංගි කෝෂිකා ඒගොල්ලෝ ඔක්කොම ගියා. මේ අපේ
මේ ඔක්කොම එක මේ දැක්කනේ අපිව රබන් ගහලා තමයි පිළිගත්තේ. ඉතින් ඒක ඊටම සුන්දරයි. මේ තියෙන ඒවා ඔක්කොම ස්වභාවික විදිහට තමයි හදලා තියෙන්නේ මැටි වලින්. අර මේ පැදුරු දාලා ඒ විදිහට ලස්සනට මං හිතන්නේ ගොඩක් විදේශිකයනුත් මේ වලට එනවා. මේ වගේ ලොකු ආදායමක් රටට හම්බ වෙනවා. මං හිතන්නේ මේ අපේ කට්ටිය ඉතින් අර ආවා ඒගොල්ලන්ටත් ඉතින් මාරම සතුටුයි හේතුව අර මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙනම අත්දැකීමක් නිසා අපිත් පළවෙනි වතාවට ආවේ. දැක්කනේ රබන් ගැහුවා. දැන් ඉතින් අපේ මේ පුතා මේ ඉරිස් සම්බරන හැටි බලාගෙන ඉන්නවා. මොකද දැන් ඉස්සර කාලේ එහෙම කරාට දැන් අපිට ඒ වගේ දේවල් දකින්න ලැබෙන්නේ කලාතුරකින්නේ. ලංකාවේ නම් තාමත් සමහර තැන්වල තියෙනවා, ගොඩක් තැන්වල. නමුත් අපිට රටවල් වල ඉදී ඉතින් මේ වගේ මේ විදිහට අපි කරන්න නැහැනේ ගොඩක් දුරට. ඉතින් ඒ වෙලාවෙම පොල් ගාලා තමයි අපිට යා රොටි හදලා දුන්නේ. ඉතින් කට්ටිය රොටි කෑවා. මොකද අපි හෝටල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක උදේ කෑම අරගෙන ආව නිසා අපිට ලොකු බඩගින්නක් තිබෙනේ. අපි අර නිකන් ඒක ආසාවට වගේ තමයි කෑවේ. හැබැයි රසයි, ලුණු මිරිසුත් රසයි, ඔක්කොම හොඳට තිබ්බා. එයාගේ අනිත් එක බෙලිමල් එකක් තමයි අපිට එයා බොන්න දුන්නේ. ඒකත් හරිම රසයි. ඒක දෙපාරක් විතර අපි බිව්වා. මේ තමයි අපි ත්‍රිකුණාමලේ ගියා. මොකද මේ වීඩියෝස් ඔක්කොම එකට තමයි මික්ස් වෙලා දැන් ගොඩක් දවසකින් කරන නිසා අපි කොරල් බැලුවා. එහෙ ගිහිල්ලා අපි කොණේශ්වරම් කෝවිලට ගියා. ඊට අමතරව මේ තමයි ඒ නිලාවේලි අර ඒ මොහොතේ කොණේශ්වරම් පල්ලෙහා. එතන අපි මේ ඇත්තටම හරිම නිල් පාටයි. මට මේ වතුර දකිද්දි ස්විට්සර්ලන්තේ ගොඩක් වැව් මතක් වෙන. මොකද මෙහි වතුරත් ගොඩාක් මේ පාටයි. අපිට ඒත් නිතර මේ වගේ අපිට ලංකාවේ දකින්න හම්බෙන්නේ නැහැ ලස්සන නිල් පාටක්. නමුත් අපිට මෙහි ස්විට්සර්ලන්තේ ගොඩක් දුරට දකින්න ලැබෙනවා. ඉතින් අපි ඒ කොරල් බලන්න ගියා. මොකද ළමයි ආසයි මාළු කොරල් ඒව බලන්න. හැබැයි මට පැහැදිලි වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හේතුව තමයි මේ ඒක මට හරියටම කරගන්න බැරි වුණා. නමුත් අපේ ත්‍රිකුණාමලේ ගියපු මේ ඒකේ වීඩියෝ එකක් තමයි මේ කොණේශ්වරම් කෝවිල පල්ලෙහා මේ මොහොතේ අපි බෝට්ටු 3ක වගේ ගියා. ඉතින් ඒකත් වෙනම අත්දැකීමක්. මොකද මම කොරල් දැකලා තිබෙත් නැහැ කලින්. මොකද අපිට එච්චර මේ මොකද ඒක ගැන ලොකු මේ එකක් තිබිලා නැහැ කලින් බලන්න ඕනේ කියලා. ඒක නිසා ඉතින් අපි බලන්න ගියා මේ පාර. ඉතින් ඒකත් ලොකු අත්දැකීමක්. ඕගොල්ලොත් යන වෙලාව කියන්නේ ඒ කියන්නේ මේ තමයි අපි මොකද රැට කන්න ගියපු තැන. එතනත් ලස්සනයි. මොකද අපි හිටපු හොටෙල් එක පිජන් අයිලන්ඩ් කියලා හොටෙල් එකක්. ඒක ඇත්තටම මේ එච්චර කියන්නේ හොටෙල් එකේ රූම්ස් හොඳයි, පූල් එකක් තිබ්බා. නමුත් එච්චරම ඒකේ කෑම ඒ කියන්නේ අපිට එච්චර මේ හරි ගියේ නෑ. ඒක නිසා අපි එළියට ආවා. ඉතින් එතන ලස්සනට හදලා තිබ්බා. ඒ බීච් එක ගාව හැමදේම ලස්සනට arrange කරලා තිබ්බා. දකිද්දි ලස්සනයි. ඒකයි මම මේ වීඩියෝ කරගත්තේ. එතන රෑ කෑම අපි ගත්තේ එතනින් තමයි. අපිට වෙනම ටේබල් එකක් එතන හිටපු ඒගොල්ලන් arrange කරලා දුන්නා. ඉතින් එතන ජූස් බා එකක් තියෙනවා. වෙනම කැමති අයට ඇල්කොහොල් ඒව ඔක්කොම තියෙන අයට ඒව තියෙනවා. නමුත් අපේ අය නම් ඇල්කොහොල් ගත්තේ නැහැ. මේ තියෙන අපේ ටේබල් එක එතන. අපේ කට්ටිය මෙතන හිටියා. එතන එහා පැත්තේ මුහුද තියෙන්නේ. මොකද රෑ වෙලා වැඩි අපි එතනට ආවේ. මොකද අපිට තැනක් හොයාගන්න බැරි වුණා කන්න. ඉතින් ඒක නිසා ටිකක් රෑ වුණා වැඩි එතෙන්ට එන්න. ඒක නිසා මට ලොකු වෙලාවක් ඒ කියන්නේ එතන හරියටම පෙන්න ගන්න බෑ. හේතුව ඒ නිසා මේ අර වීඩියෝ එකේ කැලලක් ආපහු මේකට සෙට් වෙලා මේ අපි කොණේශ්වරම කෝවිලට ගියපු එකේ ඕගොල්ලන් බලන්න. කියන්නේ මේ ඔක්කොම මික්ස් වෙලා තියෙන වීඩියෝ නේ තියෙන කොරල්
පේන සමහර වෙලාවට පේනවා සමහරවිට පේන්නේ මොකද ඒ වගේ පෙඳ බැඳිලා වගේ යට ඒගොල්ලෝ සුද්ධ කරනවා නමුත් අපි දැක්ක ගොඩක් ඒවා දැන් ගොඩක් ඒවා කැඩිලා ඒ වගේ තිබ්බ ගොඩක් විනාශ වෙලා වගේ තිබ්බා ඉතින් මේ යට ඔයගලන්ට සමහරවිට පේනවා ඇති අපි නම් දැක්කා ඉතින් ලස්සනයි මුහුද යට වෙනම ලෝකයක් තියෙන්නේ ගොඩාක් විදේශිකයෝ ඇවිල්ලා කිමි දෙනවා ඒ හරියේ එතන එහා පැත්තේ ඉතින් අපේ රටට අපි වගේම වෙන රටවල් වල අයත් ආදරය කරනවා මොකද අපේ රටේ තියෙන හැම දෙයක්ම සම්පත් ඇත්තටම මේ යට කොරල් ඕගලන්ට සමහරට පේනවා ඇති සමහර කොරල් ගොඩක් කැඩිලා මුහුද යට හරිම ලස්සනයි එක එක විදිහේ මාළු එහෙමත් අපිට දකින්න පුළුවන් වුණා මගේ පුතා ගොඩක් මාළු වලට ආසයි ඒක නිසා අපි ගොඩක් මාළු දැක්කා ඉතින් මෙහෙම තමයි අපි බෝට්ටුවේ ගියපු එක උනේ මේගොල්ලන්ට පේනවා ඇති ගොඩක් විදේශිකයෝ කිමි දෙනවා ඒ හරියේ ඒගොල්ලන්ට දැනුම් දෙනවා බෝට්ටුවක් එද්දි සමහරලාවට නොදැක්කොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන නිසා එද්දි ඒගොල්ලන්ට දැනුම් දෙනවා ඉතින් ඔහොම තමයි අර අපිට පිහ දානවා යටින් ඒගොල්ලෝගේ පෙන්ද පාසි බැඳලා තියෙනවා යටින් එක්කෙනෙක් ගිහිල්ලා පිහ දානවා ඉතින් මේක මේවා ඉතින් අවදානම් වැඩ ඒවට පුරුදු වෙලා තියෙන වෙනම කොට්ටාශයක් ඉන්නවා ඉතින් දකිද්දි ඉතින් ආසයි වතුර ඔක්කොම නිල් පාටයි අපේ රටනේ ඉතින් කොච්චර වුණත් ඒක නිසා අපිට ලොකු ආඩම්බරයක් දෙනවා මේ වගේ ලස්සන මුහුදක් අපිට තියෙනවා කියලා අපිට හිතෙනවා නමුත් මම දැක්කා ගොඩක් අය වතුර බෝතල් ජරාව එතකොට ප්ලාස්ටික් පොලිතින් වගේ ගොඩාක් දේවල් දාලා තියෙනවා මේ කෝණේශ්වරම් මේ මුහුදට මොකද අපි යද්දි දැක්ක තැන් තැන්වල තියෙනවා එහෙම කරන්න එපා හේතුව තමයි මේ අපේ රට අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ තව කාලයක් අපේ ළමයිට ඉස්සරහට ජීවත් වෙන අයට බලන්න මේ සුන්දරත්වය නරඹන්න ඒ වගේම මුහුද ආරක්ෂා කරගන්න ඕනේ ඒක අපේ රට වටේට තියෙන මුහුද අපි ඒකට ගොඩක් ආදරේ වෙන්න ඕනේ හේතුව මේ පහුගිය කාලේ මතකනේ සුනාමිය වගේ ගොඩක් දරුණු දේවල් වලට ප්‍රධාන හේතු වුණේ මේ මුහුද ඒ වගේ දේවල් වල ඇතිවෙච්ච ගොඩක් ඒ කියන්නේ න්‍යාෂ්ටික පිපිරීම් ඒවා ගොඩක් මුහුදේ කරනවානේ එතකොට ඒ වගේ ගොඩක් බලපෑම් ඇති වෙලා මිනිස්සුන්ට ඒ වගේ ප්‍රතිඵල තමයි අපිට ලැබුණේ. ඒක නිසා අපි අපේ රටට ආදරය කරනවා වගේම මුහුදටත් ආදරය කරන්න ඕනේ හේතුව අපිට මත්ස්‍ය සම්පත ඒ කියන්නේ මාළු උනත් හැමදේම අපිට ලැබෙන්නේ මේ මුහුද නිසා. ඉතින් ඒක නිසා ඒක අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ දේවල් වලට අපි මේ අනිවාර්යෙන් අපි ඒ දේවල් වලට ආදරය කරන්න ඕනේ. ඉතින් මගේ channel එක like කරන්න subscribe කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා. ආයි දවසක ස්විට්සර්ලන්තේ වීඩියෝ එකකින් හම්බෙමු අපි. ගිහින් එන්නම් සුබ දවසක්.